සුබ දවසක්. අද මම විවේකීව ගෙදර ඉන්න වෙලාවේ YouTube එක ඉහළට පහළට බලා ඉන්න වෙලාවේ මට මේ ලස්සන වීඩියෝ එක හම්බ වුණා. ඇත්තට මේක හරිය ලස්සනට වීඩියෝ කරලා තියෙනවා. ඇත්තටම මේ වීඩියෝ එක දකිනකොට මේ දුම්රිය දකිනකොට මට මගේ අතීතය මතක් වුණා. මම දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 15ක් දුම්රිය රියදුරෙකු හැටියට සේවය කරද්දී ඔය උඩරටමැණිකේ දුම්රිය එහෙම නැත්නම් ඔය බදුල්ල මේල් එක සෑහෙන වාර ගානක් වැඩ කරලා තියෙනවා ඔය M6 කියන එන්ජිම සමග. ඇත්තට මේ පරිසරයත් එක්ක විඳපු සුන්දරත්වය, ඒ පරිසරයේ දැකපු සුන්දරත්වය මට ඒ බැලුවම සෑහෙන හිතට දුකකුත් ඇති වුණා. ඒ වගේම සතුටකුත් දැනුණා. ඇත්තටම ලංකාව කොච්චර ලස්සනද, ඒ දුම්රිය මාර්ගය කොච්චර ලස්සනද කියලා. ඇත්තටම ඒ දර්ශන ටික දකිනකොට මට එකපාරටම මතක් වුණා ආචාර්ය වික්ටර් රත්නායකයන්. එතුමා හරි ලස්සනට ගී පදවැල් එකතු කරලා ලස්සන තනුවක් දාලා මේ ලස්සන සින්දුව නිර්මාණය කරලා තියෙනවා. ඒ සින්දුවත් මේ ස්වභාවික පරිසරයත් එක්ක මුසු වුණාම කොච්චර හිතට සුවයක් දැනෙනවද කියන එක කියලා නිම කරන්න බෑ. ඉතින් මට හිතුණා ඇත්තටම මේ දෙපොළටම ආචාර්ය වික්ටර් රත්නායකයන්ටත් ඒ වගේම මේ වීඩියෝ එක නිර්මාණය කරපු මහත්මයාටත් ගෞරවයක් හැටියට ඒකත් පසුබිම තලයේ තියාගෙන මේ සින්දුව මට හැකි ආකාරයෙන් ගායනා කරන්න. ඇත්තටම ආචාර්ය වික්ටර් රත්නායකයන් වගේ මට මේක ගායනා කරන්න බෑ. මම උපරිම උත්සාහයක් දරනවා මේ ගීතයට සාධාරණයක් කරන්න. ඉතින් මේ සින්දුව ඔබ රස විඳිනවා නම් මේ පසුබිමත් එක්ක පල්ලෙහා subscribe button එක click කරලා ඔබේ අදහස් කොමෙන්ටුවක් හැටියට මට ලැබෙන්න සලස්වන්න. එතකොට මටත් තව ධෛර්යයක් ලැබෙයි මම මේ කරපු කර්තව්‍ය ගැන. ස්තුතියි. සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ආදරයේ මද සිනිඳු පහස ලැබ හදවත තලු සෙලවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ කතරේ පිපුණු මල වගේ ලුතුරු රස ගංගා සුදු එලි කතරේ පිපුණු මල වගේ ලුතුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා
අතරේ සෙනෙහස දිය දහරා සීත හිමව්වේ කඳු ගැට අතරේ සෙනෙහස දිය දහරා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමාසුවය පැතුවේ අමාසුවය පැතුවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ආදරයේ මද සිනිඳු පහස ලැබ හදවත තලු සෙල